සුබෝදෑසනක් යාළුවනේ. ඔයාලවදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමදාම වගේ අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ සාමාන්‍ය පෙළ 2025-26 සාමාන්‍ය පෙළ විභාගය ගැන අප්ඩේට් එකක් දැනගන්න. ඉතින් හැමෝම දන්නවා අද ඒ කියන්නේ ඉරිදා සාමාන්‍ය පෙළ results නිකුත් වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද සති අන්තයේ සාමාන්‍ය results නිකුත් වෙනවා හරි අඩුයි සහ නොවන තරම්. ඉතින් මේ ලැබෙන සතිය ඒ කියන්නේ හැමෝම කියන්නේ වෙසක් සතිය කියලානේ. ඉතින් වෙසක් සතියේ 27 29 යන දින දෙක ගැන අපි පොඩි අවධානයක් දෙන්න ඕනේ. මොකද මේ සතිය තුල අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට්ස් නිකුත් වෙනවා. ඒ කියන්නේ මේ සතියේ 27 සහ 29 යන දෙදිනයන්හි විශාල සම්භාවිතාවක් තියෙන අපේ රිසල්ට්ස් නිකුත් කරන්න. ඒ වගේම මේ දවස්වල මේ ශාලාධිපතිවරුන්ගේ වැටුප් ගෙවීම මෙහෙම සිදු වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ සතියේ ඇතුළත රිසල්ට්ස් නිකුත් වීමක් සිදු කරනවා. ඒ වගේම මම YouTube එකෙත් දැක්කා විහිළු කොල්ලා කියලා YouTube channel එක අයියා කෙනෙකුත් මේ ප්‍රෙඩික්ෂන් එකම දීලා තිබ්බා. 27 ඉඳන් ජූනි 3 වෙනිදා වෙනකම් දින එයා ප්‍රෙඩික්ට් කරලා තිබ්බා. ඒ වගේම මගේ ප්‍රෙඩික්ෂන්ස් 27 ඉඳන් 29 වෙනකම්. ඒ වගේම තව ගොඩක් අයට ගැටලුවක් තිබ්බා මේ O level විභාගයේ සාමාර්ථයන් පිළිබඳ. ඒ ගැන කියනවා නම් ඒ සාමාර්ථය ලැබෙන්නේ ඔයාලට 75ත් 100ත් අතර ලකුණු තියෙනවා නම් B සාමාර්ථයක් එනවා 65ත් 74ත් වගේ ලකුණු තියෙනවා නම් C පාස්යක් ඒ නැත්නම් අපි කියන ක්‍රෙඩිට් පාස් එකක් හම් වෙනවා 50ත් 64ත් අතර ලකුණු තියෙනවා. ඒ වගේම S සාමාර්ථය 35ත් 49ත් අතර හම් වෙනවා. නමුත් සිසුන්ගේ අසමත් වීමේ ප්‍රතිශතය මත සමහර සබ්ජෙක්ට්ස් අපි හිතමු මැත්ස් සයන්ස් වගේ සබ්ජෙක්ට්ස් වල S එක අඩු කරනවා. සාමාන්‍යයෙන් 34ට මෙතෙක් ඉතිහාසයේ නම් ලකුණු 27ට වගේ මැත්ස් වල S සාමාර්ථය අඩු කරලා තියෙනවා. පේපරේ අමාරු වෙනවා. ඒ වගේම මේ පාරත් අපි හිතමු සාමාන්‍යයෙන් මැත්ස් එක අමාරුයි නම් 34කට වගේ ලකුණු අඩු කරයි. නැත්නම් 30කට වගේ රේන්ජ් එකකට ලකුණු අඩු කරයි. ඒ වගේම තව කට්ටියක් අහලා තිබ්බා මේ විෂයන් දෙකක් අසමත් නම් මොකද කරන්න කියලා. ඉතින් මේකට දෙන්න තියෙන මට නම් දෙන්න තියෙන සරලම පිළිතුර ගණිතය වගේ සබ්ජෙක්ට් එකකට ඔයාලට S ආවනම් ඒ ගණන් විතරක් ඔයාලට සෙකන්ඩ් ෂයි ලියන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ අනිත් ඔක්කොම විෂයන් වලිය සයන්ස් මැත්ස් එක විතරක් ඔයාලට ලියන්න පුළුවන්. නමුත් ගණන් ෆේල් නම් ඒ කියන්නේ විභාගෙම ෆේල්. ඒ කියන්නේ ඔයාලට ආයෙත් විභාගය කරන්න ඕනේ. ඉතින් සමහර අයට ඉතින් මේක මහ වදයක්නේ. ඒ හින්දා මම නම් කියන්නේ A level private කරන්න. A level private කරා නම් ආයෙ O level ලියන්න ඕනේ නැහැ. ඒ වගේම මේ නැත්තම් ඔයාලට vocational training වගේ දෙයකට යමු වෙන්නත් පුළුවන්. මොකද වෘත්තීය පුහුණු පැත්තෙනුත් දැන් ගොඩක් ජොබ්ස් තියෙනවා සහ හොඳ සැලරීස් හම්බෙන ජොබ්ස් තියෙනවා. ඒ වගේම මේ අනිවාර්යයෙන් මේ සතිය තුල O level results නිකුත් වෙනවා. අපි බලාපොරොත්තු වෙමු 27ත් 29ත් වගේ දිනයන් දෙකකදී results නිකුත් වෙයි කියලා. ඉතින් ඒ වගේම අදින් පස්සේ මම මේ channel එකට O level ප්‍රතිඵල සම්බන්ධයෙන් වීඩියෝස් දාන එක නවත්තනවා. ඒ වගේම මේ අප්ඩේට්ස් ඕගොල්ලොන්ට මම post marking share කරන්න. මේ වගේම විභාගයේදී මොන දේ වුණත් මම ඕගොල්ලෝ හැමෝටම විශ් කරනවා. ඕගොල්ලෝගේ හිතේ තියෙන සාමාර්ථය එන්න. ඕගොල්ලොන්ට කවුරුත් අසමත් වෙන එකක් නැහැ. ඒ වගේම ඕගොල්ලෝ ඔක්කොම හොඳට A levels කරලා ඉස්සරහට එන ඉංජිනේරින් වෛද්‍ය පරම්පරාවට එකතු වෙන්න හැමෝටම සුබ පතනවා. ඒ වගේම channel එකත් subscribe කරලා මේ වීඩියෝ එකකින් ඔයාලට මොකක් හරි ප්‍රයෝජනයක් තිබ්බනම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඕගොල්ලොන්ට ඉස්සරහට A level subjects වල videos ඒ කියන්නේ chemistry, bio, maths මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකේ comment section එකට දාන්න. නැත්නම් අපි අලුත් video series එකක් ගෙන ඔයාලගේ වැඩවලට ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට. ඒ හින්දා අපිත් එක්කම channel එකත් එක්කම රැඳිලා ඉන්න. ඒ වගේම O level results ආපු ගමන් ඔයාලගේ YouTube notification එකක් අපි යවනවා results දැන් නිකුත් වුණා කියලා. ඉතින් ඒ බලාපොරොත්තුනුත් එක්ක අපි අදට සමු ගන්නවා. ඉතින් අපිත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි.